Video again. පාටියේ හොඳම හරි රෙකෝඩ් කරගන්න බැරි වුණා. මොකද අපි දෙන්නම පාටිය ගොඩක් එන්ජොයි කරා වගේම අපේ ආපු ගෙස්ලත් එක්ක බිසි වෙච්ච නිසා. මොකද සෑහෙන කාලෙකින් අපිට මේ වගේ chance එකක් හම්බුනේ. ඉතින් sorry guys. ඉතින් ඇත්තටම මේ අවුරුදු 10කින් විතර මේ ලංකාවේ සෙලිබ්‍රේට් කරන්න පුළුවන් වුණා මගේ බර්ත්ඩේ එක. මම ඉතවරු 10ක විතර වීඩියෝ එකක් කරනවා කියලා. නෑ. ඔව් ඉතින් සෑහෙන කාලෙකින් වීඩියෝ එකක් දාන්නත් බැරි වුණා. ඉතින් බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා ඉතින් ෆැමිලි මෙම්බර්ස්ලත් එක්ක. අවුරුදු 50 වන්දිනේ. ඔව් එච්චර නම් උනේ නෑ. තාම බොරු කියන්න එපා. මේ ඉතින් අවුරුදු 82කට කැපුවා මිනිහ. ඔව් ඉතින් gift ටිකක් හම්බ වුණා. ඇත්තටම ඉතින් දැන් තාම gift ටික බැලුවේ නෑ. ටිකක් නෙවෙයි තව ඒවා තිබුණා. තව වවුචර්ස් ඒවා තිබුණා. ඒවා විතර නෑ. gift ටික unbox කරලා බලමු මොනවාද හම්බෙලා තියෙන්නේ. ඉතින් පොඩි පොඩි මොනාරි ඇති ලොකු ඒවාක් තියෙනවා. ඉතින් බලමු. ඒකට තමයි වීඩියෝ කරන්න ගත්තේ. රයිට් එහෙනම් අපි වැඩි පටන් ගමු. ඔය unboxing කරනවද? ඔව් දැන් unboxing කරන්න ඇත්තටම ඉතින් මෙයාට තමයි සෑහෙන වුමනාවද. දැන් තාම ඕපන් කරෙන්නේ නැත්තේ මොකද මගේ බර්ත්ඩේ එක. නමුත් gift ටික ඕපන් කරන්න ඕනේ මෙයාට. ඕකේ මං ආසයි අනුන්ගේ ඩෑඩි උනත්. ඔව් මෙයාට ඉතින් මං ඒදී උනත් එහෙමයි gift exchange මොනවා තිබ්බත් මම gift එක ඕපන් කරන්න තු අරන් එනවා. මෙයාට තමයි ඕපන් කරන්න දෙන්නේ. ඉතින් පවුනේ පොඩි එකාගේ ආසාවනේ. හරි ඉතින් ඔන්න වැඩේ පටන් ගන්න යන්නේ. හරි. ඕපන් කරන්න බලන්න ඇත්තට මට නම් මතකත් නෑ මේ
කවුරු දීපු ගිෆ්ට්ස්ද කියලා ඔයාලට මතක නම් ඉතින් ඔයා කියන්න. එහෙම හරියටම ෂුවර් නෑ. ඒක නිසා එහෙම ඕනේ නෑ කියලා හිතමු. හරි කොහොම හරි ඔව් දීපු කෙනා මෙන්ෂන් කරගෙන අඳුනට කවන්නේ ගිෆ්ට් එක ඕපන් කරන්න බලන්න. ඒ මොකද්ද? මේ ඔයාලට පාටි දාන්න කියලා මම ඔයාලට ග්ලාස් ටිකක් දීලා. විස්කි ග්ලාස් නියම ගාන. මේ ඔයාලට ග්ලාස් මල්ලිය තියෙනවා. හරි කවන්නේ thank you. ඉතින් හොඳයි පාටියක් එහෙම දාන වෙලාවට කට්ටියත් එක්ක සෙට් වෙන්න ඔන්න විස්කි ග්ලාස් 6ක්ම හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ එකක් තියෙනවා. ඒක මොකද්ද? Oh my god. කොබලන්න? ලස්සන මග් එකක් මගේ ෆොටෝස් දාලා කස්ටමයිස් කරලා. මේක from Akka and family. මේක අක්කා දීප එක. මගේ So this is your birthday surprise. right ඉතින් thank you very much. ඔන්න මගේ අක්කා ගෙනාපු gift එක ඉතින් memorable එකක් දීලා තිනවා මගේ ෆොටෝස් දාලා. Thank you very much අක්කා. Thank you. ඒකේ මොනවද තියෙන්නේ? ඒකේ තියෙනවා ලස්සන ෂර්ට් එකක්. wow මං ආස කලර් එකක් ලස්සනයි. මං හිතන්නේ මගේ ගානටම සෙට් වෙනවා. ඉතින් අම්මයි තාත්තයි දුන්නා කියන සයිස් එක දන්නවනේ. කොහොමද පොඩ්ඩක්. ලස්සන ෂර්ට් එකක්. thank you very much. මට හිතමු වදින පුළුවන් ෂර්ට් එකක්. ඔයාට අඳින්න බෑ ඒකට. ඔය ඔයාගේ ආසාවනේ gift එක ඕපන් කරන එක. ඒක මොකද්ද? තවත් ටී-ෂර්ට් එකක් හම්බෙලා තියෙනවා. black color. ඉතින් මං ආස කලර් එකක්. මං හිතන්නේ size එක හරි නේද? ඔව්. size එක හරි කියලා හිතනවා. ඔව්. ඉතින් දීපු කට්ටිය නම් හරියටම මතක නෑ. anyway thank you very much ඒ ටී-ෂර්ට් එකට. ඒක නම් හමීඩියා. ඒ කියන්නේ හමීඩියා ෂර්ට් එකක් තමයි ඔයාට අනිවාර්යෙන් ගත්තේ. ඔව් හමීඩියා expensive shirt එකක්. gentleman. Yes. කොහොම බලන්න? ඕපන් කරලා බලන්නකෝ ඉතින්. ඒක හොඳයි. ලස්සන uncommon color එකක් දීලා තිනවා. ඒක මං හිතන්නේ දුන්නේ කවුද? බලන්න. බව් ඉතින් මීඩියා එකේ කොහොමද cheap shirt නෑනේ. Gentleman London. Thank you very much. ලස්සන එක දාලා තව tag එකක් ඒකමත් කරගෙන tag දෙන්නේ ඔතල තමයි. ඉතින් නැත්තම් tag ගරපු ගමන් පේනවා. ලස්සන බෑග් එකක් තවත් බෑග් එකක්. This is from Nolly. තවත් shirt එකක්. මං හිතන්නේ සෑහෙන shirts හම්බුණා මට. No limit එකෙන් තවත් ලස්සන shirt එකක්. හොඳයි ලස්සනයි. Thank you. තවත් No Limit vouchers උත් තියෙනවා. vouchers මේක large නේද? right. දාලා බලමු පස්සේ. Thank you very much ඒ shirt එකට. අඩුවන් ටී-ෂර්ට් එකක් වත් කවුරුත් දීලා නැහැ. මම තිබ්බනේ ඒක අඳින්න තිබ්බා. ඒකත් මං හිතන්නේ shirt එකක් වගේ. That one also from No Limit. ඒක කවුද No Limit? shirt එකක්. තවත් shirt එකක්. ලස්සන shirt එකක්. But I think this one is small. This one medium. Medium you cannot wear. medium නම් මදි වෙයි වගේ. කමක් නැහැ anyway. So bill එකක් තියෙනවා. bill එක තියෙනම් මට exchange කරගන්නත් පුළුවන්. 3,990. almost 4,000. So then you can buy. okay. Yes. thank you very much. size එක මොනවා වුණත් gift එකට thank you. But bill එක දුන්නා thank you. bill එක දුන්නෙන් මට ඒක exchange කරගන්න පුළුවන්. ඒක ගොඩක් වටිනවා. තවත් box මම හිතන්නේ ඕක අර මුලින්ම open කරපු gift එකත් එක්ක දීපු එකක් වගේ නේද? දන්නේ නැහැ. මට හිතා ගන්න බෑ. අදහා ගන්න බෑ. හදා ගන්න බෑ මොනවාද? ice bucket එකක්. ඒක නම් දීලා තියෙන්නෙම බොන වෙලාවට
යූස් කරන්න පාටි දාන වෙලාවට ලස්සන අයිස් බකට් එකක්. thank you. right guys ඔන්න ඉතින් ඔයගොල්ලෝ දැක්කා. තව gift තිබ්බ ඇත්තටම මේ තව vouchers පොඩක් vouchers උත් තිබ්බා ඉතින් හම්බෙලා. ඉතින් gift දීපු නොදීපු හැමෝටම thank you very much. big amount of vouchers තිබ්බා. thank you so much. ඉතින් vouchers වලින් යාට නෙමෙයි මට මොකක්ද ගන්න දැන් මම හිතන්නේ. excuse me. මට හම්බෙච්ච vouchers ඒක ඔයාලා use කරන එක හරි නෑ නේ. ඒක මගේනේ මගේ gift එකනේ. කීයක් තියෙනවද? දෙකයි. දෙකක් තිබ්බොත් එකක් දෙන්න පුළුවන් සරකා බලන්න පුළුවන්. ඉතින් කමක් නෑ මොනවා වුණත් මගේ වයි. හරි hina වෙලා ඉන්නේ මේ පැත්ත බලන්න. හරි දෙකම දෙන්නම් ඔය නම් ඔයාලා දැන් පොඩ hina වෙන්නකෝ. ඔය බලන්න. හරි guys ඉතින් ලංකාවේ ඉන්නේ ඉතින් තවත් ලස්සන වීඩියෝස් ඉස්සරහට අරගෙන එනවා. අයිලස් වීඩියෝ හම්බෙලා අදට ගිහිල්ලා එන්නම්. ගිහින් එන්න ආදරය හැමෝටම. සුබ දවසක්. ආදරේ.